හායි මම තිලින මම කළඹ යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. මම දැනට විද්‍යාංග ශ්‍රේණියේ රැකියාව නිරත වෙනවා. මම සෙනිමත් එක්ක ජොයින් වෙලා දැනට මාස 6ක් විතර යනවා. ඉන්වෙස්ටිං කියන සබ්ජෙක්ට් එක ගැන මම මුලදී ඉගෙන ගන්න YouTube එකේ සෝෂල් මීඩියා වල සර්ච් කරන වෙලාවකදී හම්බෙන් වගේ තමයි සෙනිම channel එක දැක්කේ. ඒ වෙලාවේදී මට දැනගන්න ලැබුණා මගේ සීනියර් බැච් එකේ අයියා කෙනෙකුත් මේ කෝස් එක කරලා තිනවා කියලා. ඉතින් මම එයාට කතා කළා. එයාගේ රෙකමෙන්ඩේෂන් එක මත මම සෙනිමත් එක්ක ජොයින් වුණා. ඇත්තටම සෙනිම ස්ටොක් මාකට් කෝස් එක කරන්න කලින් ෂෙයා මාකට් ගැන මට ලොකු දැනුමක් තිබුණේ නැහැ. මම ලක්ෂයකටත් වඩා අඩු මුදලක් තමයි ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තිබුණේ. ඒ ඉන්වෙස්ට් කරපු මුදල ගැනත් මට ලොකු බයක් තිබුණා. මොකද මේ හරියටම ෂෙයා මාකට් එක කියන්නේ මොකක්ද කියලාවත් හරියට දැනුමක් නැතුව සල්ලි ඉන්වෙස්ට් කරන එක යම් රිස්ක් එකක් තියෙනවා. නමුත් ෂෙයා මාකට් කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ මට ලොකු නොලෙජ් එකක් ආවා. ෂෙයා එකක් හරියටම වැලියු කරන්නේ කොහොමද? අපි මිලදී ගන්න ඕන ෂෙයාර්ස් ටික හරියට ෆිල්ටර් කරගන්න ඕන කොහොමද? සහ මාකට් එකේ උඩ පහළ යාම් වලදී ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න නැතුව අපි ඉන්වෙස්ට් කරන ෂෙයාර්ස් වල දිගටම ඉන්වෙස්ට් කරගෙන යන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක කියන්නේ මයින්ඩ්සෙට් එක ගොඩක් දුරට සෙනිම ස්ටොක් මාකට් ක්ලාස් එක කම්ප්ලීට් කරලා පස්සේ මම ලබා ගත්තා. ඒ වගේම ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් සීරීස් එක වගේම ෂෙයා මාකට් ඉන්වෙස්ටිං ගැන තියෙන ගොඩාක් පොත්වල තියෙන කරුණු ඒ වගේ ප්‍රායෝගික දැනුම මම මේ ස්ටොක් මාකට් ක්ලාස් එකෙන් ලබා ගත්තා. ඉතින් මම ඔයාලා හැමෝටම රෙකමන්ඩ් කරනවා බය නැතුව සෙනිම ස්ටොක් මාකට් කෝස් එකත් එක්ක ජොයින් වෙන්න කියලා. අපිට වෙන කෝස් එකකින් ලබා ගන්න බැරි නොලෙජ් එකක් ලොකු දැනුමක් මේකෙන් ගන්න පුළුවන් කියලා මම නිර්දේශ කරනවා. Thank you very much.